සාරදා අක්කා අර බලන්න ඉක්මනට කාර් එක හරවගන්න. ඇයි මල්ලි? මම සාරදාව දැක්කා. ඔයාට පිස්සුද මල්ලි? සාරදා කොහෙද මෙහෙ? නෑ අක්කා. ඒ සාරදාම තමයි. අනික සාරදා දැන් වත්තේ නැහැ. එයා ඉන්න තැනක් අපි දන්නෙත් නැහැ. එයා මෙහි ආව වෙන්න බැරිද? සාරදා කොහොමද කොළඹ එන්නේ? අනික කා එක්ක එන්නද? ඒකත් ඇත්ත. මම කාට හරි රැවටුණාද මන්ද? අනේ මන්ද මට මේ ප්‍රශ්නත් එක්ක පිස්සු වගේ. හැමතැනම සාරදා ඉන්නවා වගේ පේනවා. අනේ මන්ද මම මේ කොහේ යනවද කියලා. මෙහෙම ගියොත් නම් මට මහත්තේව කවදාවත් හොයාගන්න බැරි වෙයි. මගේ ඔළුවත් කැරකෙනවා වගේ. අනේ මට මොනවද වෙනවා වගේ. ඇයි මේ ළමයට මොකද වෙලා තියෙන්නේ? දන්නේ නැහැ. එකපාරම වැටුණා. කලන්තයක් වෙන්නේ නැති ඇති. දරුවෝ ඔයාට මොකද වුනේ? මේ දරුවට සිහිය නැහැ වගේ. හොස්පිටල් එකට අරන් යන්න වෙයි. මොකද්ද වත්තේ තියෙන ප්‍රශ්නේ? සාරදා ගැන බලාපොරොත්තු තියාගෙන සුදර්ශන් කියලා මිනිස්සෙක් හිටියා. එත් අක්කා සාරදා කැමති මට. එයා ආදරේ මට. අපි දෙන්නගේ සම්බන්ධය ගැන සුදර්ශන් දැනගත්තා. ඉතින් ඒ මිනිස්සයා මල්ලිව වත්තෙන් එලෙව්වද? එලවන්න කලින් මම ආවා. ඒත් මම ආවේ ප්‍රශ්න ගොඩක් ඔලුවට දාගෙන. සුදර්ශන් වත්ත පුරාම මාව හොයලා වත්තේ ඔෆිස් එකටත් ගිනි තියලා. වේලුටත් පොල්ලකින් ගහලා මේ මිනිස්සයා පැනලා ගිහින්. අනේ මල්ලි ඒ මිනිස්සට ප්‍රශ්නයක් නෑ නේද? අනේ අක්කා වේලු අපිව දාලා ගියා. දෙවියනේ මට හිතා ගන්නවත් බෑ ඒ මිනිස්සයා මොනතරම් අහිංසකද. මට මැවිලා පේනවා එදා බංගලෝ එකේදී ඒ මිනිස්සයා මට සැලකුව හැටි. අක්කා ඒ ඇස්සේ සාරදාවත්තෙන් අතුරුදන් වෙලා. සුදර්ශන් කියන මිනිස්සයා සාරදාව බලෙන්ම එක්කන් ගියාද දන්නේ නැහැ. මට ඒකයි තියෙන එකම බය. මල්ලි බය වෙන්න එපා. අපි සාරදාව ඉක්මනින් හොයාගන්න බලමු. මම ඉන්නවා හැමදේටම ඔයත් එක්ක. අක්කට පිං මේ වෙලාවේ මං එක්ක ඉන්නවට. අම්මා ඉස්සරහනම් මූඩ් ගහලා ඉන්න එපා මල්ලි. මට එයාගේ ප්‍රශ්න වලට උත්තර දීලා එපා වෙයි. මල්ලි ඒක නෙමෙයි. මේ සතිය අපි ප්‍රවීන් අයියෙක් ගෙදර යන්න ඉන්නේ මගේ ප්‍රවීන්ගේ වෙඩින් එකට දිනයක් දාගන්නත් එක්ක. ඒ කියන්නේ අක්කත් ළඟදිම මැරි කරනවා. මිසිස් වසන්ති. මේ පේෂන්ට් ඔයාගේ කවුද? මම මේ ළමයාව මීට කලින් නම් දන්නේ නැහැ ડોක්ටර්. පාරේ වැටිලා හිටියේ. ගෑනු දරුවෙක් නිසායි මම ටිකක් කිට්ටු වෙලා බැලුවේ. හුස්ම වැටෙන නිසා මම ඉක්මනට එක්කන් ආවේ. මිසිස් වසන්ති කවදත් කරන්නේ ඔහොම පිං අතේ වැඩ තමයි ඉතින්. කොහොම වුණත් මේ ළමයා එක්කන් ආපු එක නම් හොඳයි. ඔයාට තවම සිහිය නැහැ. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ડોක්ටර් මම දැන් ගෙදර යන්න ඕන. ડોක්ටර්ට පුළුවන් නම් ඒ දරුවට සිහිය ආවම මට කෝල් එකක් දෙනවද? මම මිසිස් වසන්තිට කතා කරලා විස්තර කියන්නම්. රාජ් මහත්තයා අනේ මගේ කෙල්ලට මොන වුණාද දන්නේ නැහැ. තවම කිසි ආරංචියක් නැහැ. මාත් මේ හැමතැනම හොයන්නේ සාරදාව තමයි උමා. යන තැනක මගේ කෙල්ලව දෙවියෝ ආරක්ෂා කරන්න ඕන. මේ වත්තෙන් පිට ඒකේ එක රැයක්වත් ඉඳලා නැහැ. මොන කරුමයක්ද අපිට මේ පළ දුන්නේ? දැන් කොහොමද උමා රාජයන්ගේ තත්ත්වේ? රාජයෙන් බන්ධනාගාරයට දාලා මහත්තයෝ. සුදර්ශන්ව හොයාගන්නකම් අපේ එකාටත් ගැලවීමක් නැහැ. ડોක්ටර් අර මිස් එක්කන් ආපු පේෂන්ට් සිහිය එවිල්ලා. ඉන්න මම බලන්නම් එයාව. හෙලෝ මිසිස් වසන්ති. අර පේෂන්ට් සිහිය ආවා. ડોක්ටර් මම ඉක්මනින්ම එන්නම්. මිසිස් වසන්ති. මට ඒ ළමයව බලන්න පුළුවන්ද ડોක්ටර්? ඔව් පුළුවන්. අපි ගොඩක් උත්සාහ කළා එයාගෙන් විස්තර දරගන්න ඒත් එයා කතා කරන්නේ නැහනේ. මට දැනෙන විදිහට මේ පේෂන්ට් මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවා වගේ. දුව ඔයාට දැන් හොඳයි නේද? කෝ මට කියන්නකෝ ඔයාගේ නම මොකක්ද කියලා. ඔයාට මම කියන දේ ඇහෙනව නේද? ඇයි කතා කරන්නේ නැත්තේ? මේ දරුවා කතා කරන්නේ නැහනේ ડોක්ටර්. මිසිස් වසන්තිට මෙයාව කොහෙදද හමු වුනේ? පාරේ වැටිලා හිටියේ ડોක්ටර්. වෙන කිසිම විස්තරයක් මම දන්නේ නැහැ. පේෂන්ට්ගේ විස්තරයක් නොදැන අපිට මෙයාව අයිතිකාරයෙක්ටවත් බාර දෙන්න විදියක් නැහැ. ડોක්ටර් මම කැමතියි යාට සනීප වෙනකම් බලා ගන්න. අපේ ගෙදරත් ඉන්නේ මායි මහත්තයයි පුතයි විතරනේ. මට පුළුවන් මෙයාව බලා ගන්න. වසන්ති
ඔයා මේ ළමයෝ මෙහෙ එක්කන් ආවේ ඇයි? වගේ ගෙදරට බාර දුන්නා නම් ඉවරනේ. අයියෝ ජගත් මාත් හිතන් හිටියේ මේ ළමයාගේ අයිතිකාරයෙක් හොයලා බාර දෙන්න තමයි. මේ ළමයාට කිසිම දෙයක් මතක නැහැනේ. ඉතින් ඇයි මෙහෙ එක්කන් ආවේ? ජගත් මේ ඉන්නේ ගෑනු දරුවෙක්නේ. කොහොමද අතෑරලා දාලා එන්නේ? අනේ මන්ද වසන්ති අපේ පුතා කැමති වෙයිද මෙහෙම පිට ගෑනු ළමයෙක් ගෙදර එන්න එකට? අනික හෙට අනිද්දට අර ගෑනු ළමයක් ගෙදරිනුත් එනව නේද? පුතාගේ වෙඩින් එක ගැන කතා කරන්න. හරි ජගත් මම ඒ ගැන බලා ගන්නම. මොකද්ද මේ ළමයාගේ නම? එයාගේ නම එයාටවත් මතක නැහැ ජගත්. ඉතින් අපි කොහොමද නමක්වත් නොදැන මේ දරුවට කතා කරන්නේ? අපි මෙයාට නමක් දාගමු. අපි මෙයාට චාපා කියලා කියමු. මම චාපට ඔන්න රූම් එකක් ලේස්ති කරලා දෙන්නම්. මාත්‍යා. හෙවදින් ඉන්නවද? කියන්න තරම් හෙවදක් නෑ රාජ්. සාරදා ගැන තවම ආරංචියක් නැද්ද? තවම පොලිසියෙන් සාරදාව හොයනවා මාත්‍යා. මාත්‍යා කලබල වෙන්න එපා. මට විශ්වාසයි සාරදා ඉන්න තැනක් ඉක්මනින්ම අපිට දැනගන්න ලැබෙයි. රාජ්ට මහන්සිත් ඇතිනේ. අපි යමු ඇතුළට. වත්තේ වෙච්ච දේවල් ගැන අපේ අම්මා ඉස්සරහා කතා කරන්න එපා රාජ්. අම්මා දැනගත්තියත් ගෑනු ළමයෙක් නිසා මං වත්තම විනාශ කරලා ඇවිල්ලා ඉන්නේ කියලා මට කිසිම සමාවක් නැති වෙයි. මම කවුද? මගේ ඔළුව පැලෙන්න වගේ. කිච්චර කල්පනා කරත් වැඩක් නැහැ. අනේ මට කිසිම දෙයක් මතක නැහැනේ. චාපා අපි කෑම කාලා ඉමු. ඔන්න මම වාගේ කෑම එක කාමරේටම අරගෙන ආවා. චාපා බය වෙලාද ඉන්නේ? බය වෙන්න එපා. මාත් එක්ක කතා කරන්න. හරි කමක් නැහැ. දැන් කාලා ඉන්නකෝ. අපි පස්සේ කතා කරමු. උඹට ෂෝර්ද මාත්‍යා මැරිලා කියලා? මම වත්තයාගෙන් ඇහුවම කවුරුත් කිව්වේ මාත්‍යා ගින්නට අහුවෙලා මැරුණා කියලා. ඒ කියන්නේ මාත්‍යාගේ කරදර ඉවරයි. ඒත් වෙලු මාමා මැද්දට පැනලා මගේ වැඩසෙර මවුල් කරානේ. උඹට නම් ආයේ වත්තේ පැත්තටවත් යන්න බැරි වෙයි. මම යද්දිත් පොලිසිය හිටියා වත්තේ. වත්තේ කාටවත් ඔබ ගැන සැක හිතුන්නේ නෑ නේද? සැක හිතන්නේ නම් නැතුව ඇති. මම හිතන් ඉන්නේ හෙට අනිද්දම කොළඹට පැන ගන්න ජොබ් එකකුත් හොයාගෙන කොළඹට වෙලා ඉන්නවා ටික කාලයක්. ඔයා පරිස්සමෙන් ඉන්නව නේද සාරදා? දෙවියත් හරි අසාධාරණයි. ඇයි අපිට මෙහෙම කරේ? ඔයා දන්නේ නෑ මට ඔයාව මතක් වෙන තරම්. සිහිනෙන් මැවෙනවා ඔබ හමු වන තුරා මා මග බලනවා. කරුණෙතු හමු වෙලා දවසක් ඉඟි කළා ඔය ආදර දැලේ මා දැන් පැටලිලා තවමත් දන්නේ නෑ ඔබ මගේමද කියා. තවමත් දන්නේ නෑ ඔබ මගේමද කියා. සාරදා